දිනුකගේ වෙනසක් පේනවාද? හයි හයි. දැන් වෙලාව රෑ 11:43යි. අද මන්ඩේ නයිට් එකක්. හෙට උදේ ඔෆිස් යන්නත් තියෙනවා. හැබැයි අපිට එකපාරටම හිතුණා පොඩි ක්‍රේසි අයිඩියා එකක් ටෙස්ට් අවුට් කරලා බලන්න. අද මොකද කරන්නේ අපි? අපි normally කරන්නේ දෙයක් වෙනස්ම දෙයක්. සෝෂල් මීඩියාවල අපිත් ස්ක්‍රෝල් කර කර ඉන්නකොට දැක්ක වීඩියෝ එකක්. ඒක දැකලා කරන්න ඕනේ කියලා ආස හිතුණා. ඔස්ට්‍රේලියාවේ තියෙනවා BioBuy කියලා වෙබ්සයිට් එකක්. ඒකේ තියෙන්නේ mystery boxes. ඒ mystery box කියන්නේ return වෙච්ච stock අනික් එක surplus stock ඔස්ට්‍රේලියා post එක deliver වෙන ඒවා යන්න තැනක් නැතිලා return වෙද්දී ඒව ටික ඔක්කොම එකතු කරලා පෙට්ටියක් හදනවා. ඒ පෙට්ටිය mystery එකක්. කොහේ හම්බ වෙන පාසල් ටික ඔබලා පෙට්ටියක් හදනවා. පස්සේ ඒගොල්ලන් එක price කරලා online විකුණනවා. මේක තියෙන සර්ප්‍රයිස් එලිමන්ට් එක තමයි ඉතින් මේ බොක්ස් එකක ඕන දෙයක් තියෙන්න පුළුවන්. අපිට යූස්ෆුල් දේවල් වෙන්න පුළුවන්, යූස්ෆුල් නැති දේවල් වෙන්න පුළුවන්. අපි මේ ගෙවන බොක්ස් එකට අපි හිතන්නේ $100ක බොක්ස් එකක් ගන්න. මම හිතන්නේ ටිකක් පොඩ්ඩක් සිලෙක්ටිව් දේවල් තියෙන බොක්සස් උත් තියෙනවා. kids toys, fashion items එහෙම කියලා අපි ගන්න යන complete mystery box එකක්. අපි $100ක් වියදම් කරනවා. අපි ඔන්ලයින් දැක්ක දේවල් වලින් සමහර අයට ඒ $100ටම worth දේවල් හම්බෙලා තිබ්බා. ඔව්. ඒ වගේම worth නැති දේවල් හම්බෙච්ච කට්ටියත් ඉන්නවා. ඉතින් fingers crossed. මෙහෙමයි මං හිතන්නේ ඔයාගේ එක්ස්ප්ලেইন කරොත් හොඳයි මොකක්ද ඒකේ ඇයි මෙහෙම දෙයක් ඒ වෙබ්සයිට් එක කරන්නේ කියලා. ඒක මේන් රීසන් එක තමයි දැන් ඔය lost products, extra products waste වලට යනවනේ. වෙබ්සයිට් එකේම කියලා තියෙන waste reduction වෙන්න. එතකොට ඒගොල්ලන්ට second, ඒ කියන්නේ ඒ products වලට second life එකක් දෙන්න කියලා තමයි තියෙන්නේ. දැන් මට නම් personally ඒක හොඳ හේතුවක්. මට නම් ඒකේ thrill එක පෙට්ටිය මොනා එයිද, හොඳ දෙයක් එයිද, අවශ්‍ය නැති දෙයක් එයිද, ඒ thrill එක මැති 100ක් වියදම් කළා නිකන් gamble කරලා බලන්න. මට නම් ඇත්තටම 100ක් වියදම් $100ක් වියදම් කරන්න ඒක එච්චර බලපු thrill එකක් නෙවෙයි. හැබැයි ඒක පොඩි mystery element එකක් තියෙන ඇත්තටම හරි interesting ඒ videos බලුවම මම හිතන අපිත් මේ marketing trap එකට fall වුණා. හැබැයි තව දෙයක් එයාලා කියනවා ඒක rubbish wastage minimize කරගන්න විදිහක් කියලා. ඒ කියන්නේ දැන් ඔයාට package එකක් ඕනේ නැතුව ඒක අයින් කරා නම් ඒක හැබැයි mystery box එකක් විතර තව කෙනෙක් අරන් ඒක ඒ දේ යාට useful නම් අපි wastage යන්න නැතුව ඒ දේ ආපහු rescue කරනද ඒකද වචනේ? repurpose ඒ කියන්නේ second life එකක් හම්බ වෙන product එකට. හැබැයි ඒක එහෙම useful දෙයක් නෙවෙයි නම් අපිට ඒතකොට තව කාගේ හරි rubbish problem එකක් ඒක අපේ ප්‍රශ්නේ වෙනවා. හැබැයි it's all the part of the experience නේ. Yeah, part of the experience. දැන් අපි box එකක් ගන්නවා. අපි බලමු මේ process එක. අපි දැන් ඉන්නේ BioBuy website එකේ. කිව්වා වගේම boxes ಜಾති 6ක් තියෙනවා. A box for her, the essential mystery box කියලා fashion එකක්, toys box එකක් තියෙනවා for kids. අපි mention කරපු mystery box එක තියෙනවා. ඊට අමතරව තියෙනවා pet mystery box එකක් මෙතන. උයි final එක vacuum insulated bottles for the family කියලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක price points වල තියෙනවා. 60ට තියෙනවා, 110ට, 112ට, 88ට, 90ට, 100ට. අපි මං හිතන්නේ එහෙම බැලුවොත් mid range වගේ එක තමයි ගන්නෙ. ඔව් දැන් mystery box එක. sorry මෙතන පේනවා ඇති මේක sold out කියලා. sold out කියලා පෙන්නුවාට අපි ඇත්තටම එකක් ගත්තා. මං හිතන්නේ අපි වෙන්නේදී last එක ගන්න නැත්තේ. මෙයාලා මේ එක්කෝ මේක sales trick එක. මොකද අපි කලින් clip එක record කරලා computer එකට වාඩි වෙනකොටම last remaining box කියලා මේ pop up notification එකක් දිගට මෙන්න ගත්තා. ඉතින් අපිත් ඇත්තටම කලබල වෙලා ඒ ගන්න clip එකවත් record කරන්න නැතුව ගත්තා. ඒ වෙලෙම ගත්තා. දැන් අපිට පොරොන්දු වෙච්ච විදිහට මේක ගන්න ඕනේ හින්දා පෙන්නන්න. දැන් $100ක් වියදම් කරා. මං හිතන්නේ shipping වලට අපි ගාණක් ගෙවුනේ. ඔව් 100 කිව්වට ඇත්තටම 117ක් ගියා. 1795 ගත්ත shipping වලට. ඒක options වෙන නෑ. එන්න post එකේම තමයි එන්න ඕනේ. ඉතින් ඒක ගෙවන්න ඕනේ. ආයි හිතුණා 117ක් ටික ලොකු ගාණක් වියදම් කරනවද? ආයි හිතුණා නෑ thrill එක worth අරන් බලමු කියලා. ඉතින් එහෙනම් අපිට දවස් කීයක් යනවා කියලාද? 2 to 5 business days. 2 to 5 business days. අද Monday, so hopefully at least by Friday box එක එන්න ඕනේ. එතකොට අපි Friday box එකේ unboxing නේද? unboxing experience එක record කරන්න. Hopefully there's plenty of good surprises in the box.
ඉතින් ඒක කොහොමද යන්නේ කියලා බලලා ඔයාලා කමෙන්ට්ස් වලින් දාන්න. දැන් මේ දැක්ක මෙතන තියෙන තව බොක්සස් ಜಾති මොනවද කියලා. ඔයාලා මෙතනින් තියෙන වෙන මොන හරි බොක්ස් එකක් අපිට ගන්න කැමති නම් දාන්න පල්ලෙහා කමෙන්ට් එකක්. එහෙනම් අපි hopefully Friday හම්බෙමු. couple of days couple of days Friday unboxing experience එකත් එක්ක. අද Friday මම ඔෆිස් ගිහින් යනකොට මට පැකේජ් එකක් ඇහිල්ලා තිබ්බා. මේ තියෙන්නේ buy එකෙන් Monday order කරපු mystery box එක. Let's unbox it. අද මම නම් ගෙදර ඉඳන් වැඩ කරේ. ඒ හින්දා ගණන් ගන්න එපා. ගෙදරට මචන් කිට් එක ඇඳගෙන ඉන්නේ. මේ ටෙලි අන්බොක්ස් කරනවා. අපි හිතනවා අපි මේකට වියදම් කරපු ගානට worth වෙන දෙයක් මේක ඇතුලේ තියෙයි කියලා. හැබැයි ඉතින් අපි the whole point of buying this is the mystery box experience එක. ඉතින් ඒ mystery element එකකින් තමයි ගත්තේ. Let's see, fingers crossed. මට නම් මේකම නිකන් මාර ෆන්. දන්නේ නැහැ මොනවද තියෙන්නේ. දැන් මෙතන බැලුවොත් පාසල් ගොඩක් තියෙනවා. එකෙන් එක දැන් දන්නේ නැතුව ඇල්ලලා බලද්දි මාර thrill එකක් තියෙනවා. මට නම් එච්චරම ෆන් නෑ. මම එහෙම නිකන් දන්නේ නැති දෙයකට ඩොලර් 100ක් විතර වියදම් කරන්න කැමති නෑ. Divided opinions මෙතන තියෙන්නේ. ඒ හින්දා this better be worth it. Let's see. අපිට ඔක්කොම ඇහිල්ලා තියෙන්නේ parcels that have been returned. මේ ඔක්කොම මේ කාලින්ෆර්ඩ් කියන ඒරියා එකට ගියේව තමයි අපිට අද ඇහිල්ලා තියෙන්නේ. ඔව් නම් තියෙනවා අපි ඒව කියවන්න නැතුව ඉන්න බලන්නම් privacy reasons වලට නේද? නෑ. කාලින්ෆර්ඩ් PO box වලට ගියේව තමයි අපිට ඇහිල්ලා තියෙන්නේ. So නම් නෑ ඇත්තටම. Right. එහෙනම් let's get into it. හරි first package එක ගත්තා. ලොකු බරක් නෑ. පොඩි අර ASMR sound test එකක් mic එක අපිට හොයලා. මොකද්ද දන්නේ? mic එක ගාව. පොඩ්ඩක් රැටල් වෙනවා. පොඩ්ඩක් රැටල් වෙනවා. මොකක්ද දන්නේ? ලොකු බරකුත් නෑ. ඔය මොන හරි තියෙනවා. ඇරලා බලමු. Okay, first එක බලන හැටියට trinket box එකක් වගේ. It's a very හැබැයි ඒක මං හිතන්නේ trinket box එක නෙමෙයි tissue box එකක්. tissue box cover එක. මේ තියෙන්නේ ඒක නිකන් මේ අර ඒෂියන් පන්සලක වගේ පොඩි vibe එකක් තියෙනවා. අතර වැටුණා. Would we put it in our house? Absolutely not. බලමු කාට හරි සමහරට ඕනේ වෙන්නේ අපි මේ ඇත්තටම ඔක්කොම තියාගන්න එහෙම දෙයක් නෙමෙයි ගෙනාව අපි එක්ස්පීරියන්ස් එකට ගත්ත හින්දා බලමු. මේක මේ අපේ යාළුවන්ට මේක බලද්දි කියන්නේ මේ වගේ දෙයක් ඉස්සරහට ඔයාලට තෑග්ගක් වගේ හම්බුනොත් එහෙම ගණන් ගන්න එපා. ස්පෙෂලි අලුතෙන් ගෙවල් වලට යන්න ඉන්න අලුත් ගෙවල් ගන්න ඉන්න යාළු keep your eyes peeled. හරි parcel number 2 කොතනින්ද ගන්නේ so many options මේකම. Okay අරින් ඉස්සර මේකත් බලමු. මේක නම් ලොකු සද්දයක් එන්නේ නැහැ. අරකට පොඩ්ඩක් heavier ටිෂු ටිකක් දාන්න. ස්ක්වෙයා වෙන්න පුළුවන්. බලමු. පොඩි රැටල් වෙන සද්දයක් එන හින්දා මොනවා හරි. ප්ලාස්ටික් රැටල් එකක් නෙමෙයි එන්නේ. කන්ටරුණා. ස්මාර්ට් ටුවර් කියලා. කා කැමරා කියලා තියෙන්නේ. අල්ලම් බලමු මොකද පින්තූරයක් නෑ මට ගෙස් කරන්න මොකද්ද කියලා but කියන හැටි here we go. Car far view camera for Ford Focus. Ford Focus, yes. Ford Mondeo, Fiesta. Range Rover. Right. දැන් හිනා මේක තියෙන හින්දා දිලින් Range Rover එකක් ගන්න වෙනවා. මාර ප්‍රශ්නේ අපිට මං හිතන්නේ ඒ වාහන එකක්වත් නෑ. දැන් ඔය කැමරා එක හම්බෙච්ච හින්දා දැන් ඒ ඉජාති කාර් එකක් ගන්න වෙනවා. නැත්තම් ඒ වාගේ වාහනයක් තියෙනවා නම් අපිට කියන්න අපි එවන්නම් ඕගලන්ට. අපි පෝස්ට් කරන්න මේක free. So that's number 2. මේක දැන් කියන්න ඕනේ මේක ඇරලා රිටර්න් වෙච්ච. ඒ කියන්නේ පාසල් එක ගන්න නැතුව රිටර්න් වෙච්ච එක නෙමෙයි. ඒකට හේතුව අපි මේක ඇරියේ නෑ. මේ සීල් එක ඇරිලා තිබ්බේ. ඒක රිටර්න් කරාම මොකක් හරින්ද රිටර්න් වෙන්නේ නැතුව නැති වෙච්ච එකක්. වයර්ස් ටිකත් ඔක්කොම තියෙනවා. මං එච්චර ඕවා ගැන දන්නේ නැහැ. මේ ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය හැමදේමද කියලා දන්නේ නැහැ. but බලමු කාට හරි ඒ වගේ අපි බොක්ස් එකේ පිටිපස්ස බලමු මේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා වගේ හොයන්න. චයිනා කියලා තිබ්බේ සයිඩ් එකේ. අර මම බැලුවා සයිඩ් එකේ චයිනා තිබ්බේ.
Guangzhou Shitsu Electronics. made in China. ඔමේරින් චන්න සමහරම ටීමු වගේ කින් ගත්ත එකක් වෙන්න පුළුවන්. අපි නෙක්ස්ට් එකට යන්. දැන් මේක පාවිච්චි කරනම් රේන්ජ් රෝවර් එකක් ගන්න ඕනනේ. ඒක ඊළඟ මිස්ට්‍රි බොක්ස් එකේ කියලා අපි හිතමු. Okay. හරි. next one බලමු දැන්ට හම්බෙච්ච දෙකෙන් දෙකම ගොඩක් විට යූස් වෙන්නේ නැති දේවල් අපිට බලමු යූස් කරන්න පුළුවන් දෙයක් තියෙයිද කියලා මෙතන. Okay. what is this one? මේක පොඩි පාර්සල් එකක්. මේක නම් මොන හරි ක්ලොත් එකක්. ඒක Hey, that's pretty good. දාගන්න කොණ්ඩයක් කියලා. විග් එකක් මම නෙට් එකෙන් එළියට ගන්න නැහැ මොකද ආයේ මේකට දාන්න අමාරුයි වගේ but කළු කොණ්ඩේ මදි වුණොත් තව ටිකක් තියෙනවා. පොඩ්ඩක් දාගෙන පෙන්නන්නේ ඒක. ආසාවෙන් බොක්ස් එක ගත්තා දැන් ඔක්කොම අපිට දැන් බලන වීඩියෝස් බලන කට්ටියට මටයි ෆුල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනේ. Okay. ඒක කියලා තියෙනවා හොලිවුඩ් විග් එකක් කියලා. the name is at least Hollywood. හොලිවුඩ් ස්ටාර් කෙනෙක් වගේ දීද කියලා බලමු දාලා. මෙහෙම ඒක විග් එකක් නෙමෙයි. මම හිතන්නේ ඒක හඳන මේල් කියන්නේ මම හිතන්නේ මේ දිනුකට හරියන එකක්. මම දාලා බලමු. මේක මම හිතන්නේ if you're balding උඩ it's beautiful. අවුලක් නැහැ පොඩ්ඩක් Apple ආදි පාදතුමාගේ වගේ ලුක් එකක් තියෙනවා. thankfully තාම තට්ටේ නැහැ. and this is not for a female. ඒක හින්දා අවශ්‍ය නොත් දිනකට තමයි මේක. අන්බොක්සින් තුනකට පස්සේ මගේ ඔපිනියන් එක නම් absolutely not worth it. Let's see there's more. හරි. parcel number 4 මොන එකද ගන්නේ? එතන මේ මැද තියෙනවා ටිකක් ලොකු එකක්. ඒකත් මේ ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ නේද? ඔව් සද්දයක් එන්නේ නැහැ ටිකක් ලොකුයි. චුට්ටක් බරක් තියෙනවා. පොඩි දිනක කිව්ව එකගේ ෆොටෝ ෆ්‍රේම් වයිබ් එකක් තමයි තියෙන. ඇල්ල බලමු. හරි එකකට මදියට දෙකක් තියෙනවා. තව එකක් ඇල්ල බලමු. right මේක මම මේ පැත්තට හරවලා පෙන්නන්න හේතුව නම්බර් එකකුයි නමකුයි තියෙනවා. ඒ මනුස්සයාගේ ප්‍රයිවසි එකට කෝකටත් වහලා පෙන්නන්නම්. එකත් same thing අර ඇරලා නැති ඒ කියන්නේ රිටර්න් කරපු එකක්. ස්ටියරින් වීල් කවර් එක. ඒක නම් ස්ටියරින් වීල් කවර් එකක් යූස් වෙන්න chance එකක් තියෙනවා අපිට බලමු. Okay. ස්ටියරින් වීල් කවර් එකක්ද ස්ටියරින් වීල් එකක්ද? ස්ටියරින් වීල් එකක්. Here you go. Again. Oh. Whoops. ඒකේ ඇඩ්ජස්ට් කරන කැලි ටිකක් තියෙනවා. එළියට නම් පෙන්නන්නම්. කාට හරි ස්ටියරින් වීල් එකක් ඔන්නම් තියෙනවා. ඒකේ Not bad මේ no not bad. ඒකේ මේ ඇත්තටම හොඳ weight එකක් තියෙනවා මේකට. Alcantara වගේ material එක මම හිතන්නේ Alcantara නන් නෙවෙයි වෙන්නේදී. but Alcantara වගේ material එකක් මේක පාවිච්චි කරලා තියෙන wheel එකේ. මතන්නේ ස්වේඩ් ඒකට මේකේ ස්වේඩ් Alcantara. ඒක ඉතුරු කැලි ටිකක් තියෙනවා මේ වාහනේට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒවා කියලා මම අපි දැන් මේ අන්බොක්සින් ඉවරුනාන් පස්සේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් සර්ච් කරලා බලමු මේ බ්‍රෑන්ඩ් එක මොකක්ද ඇත්තටම කොතරක් වර්ත්ද කියලා. මම බොක්ස් එක පිටිපස්සේ බැලුවොත් මොනවා හරි තියෙනවද කියලා. එතන කැලි ටික ඔක්කොම තියෙනවා. Ransco මම ඇත්තටම අහලා නැහැ එහෙම බ්‍රෑන්ඩ් එකක් ගැන නම්. අර කිව්වා වගේ මේකත් අර ඇරලා සමහරට ඒ ඕඩර් කරපු එක්කනට පොඩි සිමිලැරිටි එකක් තියෙනවා මේ එන බාර්කෝඩ්ස් එකේ ඉන්ෆර්මේෂන් එක මට නිකම්ම හිතුණා මේ හැම දෙයක්ම වෙන්නේ එක තැනකින් කියලා. මේ suede මේ තියෙන්නේ 300mm racing steering wheel flat suede car drift. so මේක PC gaming wheel එකක්. අර මම හිතන්නේ දැන් ඔයාලට තියෙනවා නම් පොඩි racing team setup එකක් මේක use කරන්න පුළුවන් wheel එකකට. අතරම හොඳ grip වෙනවා. හොඳ solid feel එකක් තියෙනවා. හැබැයි මම අර කලින් කිව්වා වගේ ඔක්කොම මේ එක තැනකින් එනවා කියලා තමයි මට නම් පේන්නේ මේ tags උත් එක්ක. Let's move on to the next one. නෑ මං කියා හිටියේ before දිනක cut me off. මේකත් අර ඉස්සෙල්ලා කිව්ව එක වගේ open කරලා return කරපු එක. සමහරට order කරපු දෙයට fit වෙන්නේ නැතුව වෙන්නේ නැති. ඒකේ අර box එක එහෙම දැක්කම පේනවා ඇරලා පොඩ්ඩක් කුඩු වෙලා
case වෙලා ආපු එක. But අපිට racing wheel එකක් තියෙනවා. So we'll see. Maybe it'll come to use. හරි next one. දැන් පොඩ්ඩක් ඉන්න. ඒකෙන් unboxing number 5. 5. Yes. 1 2 3 yes 5. 1 2 3 5. නෑ හතරවෙනි කර මේ දිනුකගේ බෝල්ට් විග් එක. චුට්ටක් බරයි. again ලොකු සද්දයක් නේ පොඩි සද්දයක් coming. අරලා බලමු. okay. මේක CarPlay, Android Auto, Audio කියලා තියෙන user manual එකක්. මේකත් අර දිනුක කිව්වා වගේ එකම factory එකෙන් ආව ටිකද මන්දා. අමිතින් OEM screen upgrade decoder box multimedia interface CarPlay Android Auto retrofit for Toyota. Okay, that's an interesting one. ඒත් අර කලින් ආව මේ wireless මොකක් හරි interior camera හරි reverse camera එක වගේ දැන් ඒ જાතිට ඔයාලට කාර් එකක් ගන්න වෙනවා මේක use කරන්න නම්. හැබැයි ඒක නම් brand new condition එකේ තියෙනවා. මේ තියෙන්නේ ඒක මෙතන user manual එකක් තියෙනවා. For Toyota Touch 2 and eTune O2 system. cables ටිකක් තියෙනවා. I don't know what it is to be honest. අපි මේ unboxing එක ඉවර වෙලා මේ user manual එක තව ටිකක් කියවලා බලන්න මොනවා හරි specific car models තියෙනවද නැත්නම් අපි internet එකේ search කරලා කියන්න. මේක නම් කාට හරි useful way. Let's see. මේකත් එක්ක maybe මට කරන්න පොඩි idea එකක් තියෙනවා but we'll see. Let's see down the track. මේක not bad to be honest. At least ඕක team එකෙන් ගත්තා $20 වත් වෙන්න ඕනේ. Yeah. So that's something. දැනට 120ක cost එක cover වෙලා තියෙනවා. නෑ I'm still not happy. මේ bold wig උනාට ඒවා මේ ගණන් ඔයා appreciate කරන්න ඕනේ wig එකක් දැන් තියෙන කොහාට. හරි මේක බලමු next එක. හරි package number 6 ගමු මේක. වෙනස් වගේ කලේ එක ආපු එකක් bag එකක. කලබලයට උතලා වගේ. නෑ ඒකත් මං හිතන්නේ අර කිව්ව විදිහට return වෙලා return address එකට යන්න නැතුව ආපු එකක්. Let's have a look. ගණන් බරයි. බලන්න ගන්න. weight එකක්ද? I have no idea. මේ වගේ කොළ පාට බැටරි එකක්ද මන්දා. පොඩ හිමිට අරින්න. පුපුරලාවත් ගියොත්. මොකකුත් නැද්ද මේ අමෙදින මේක තමයි ඉස්සරහා තියෙන්නේ. okay. Looks like a battery maybe. Oh my god. What is it? එළියට ගන්නද? Yeah. මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. කා පාට් එකක්ද කොහෙද? රත් වෙලා මේක මොකක්ද කියලා දන්නවනම් please බරයි. අපිට කියන්න. ඒක නම් මොකක්ද කියන්න මම දන්නේ නැහැ. හරි number 7. Lucky 7 please. No, lucky 8. Okay, whatever. But 7 lucky වෙයි කියලා හිතමු. මේ පොඩි එක ගමු. පොඩි මොකුත් නෑ බරක් සද්දයක්. මම නම් හිතන්නේ සල්ලි ටිකක් ඔතල එවල තියෙන්නේ. ගෙව්ව ගාන කව වෙන්න එනවා නම් that's more than enough. බලමු. හරි ඉස්සෙන් කපන්න ඕනේ. මොනවද දන්නේ නේ කැපුණොත් අපරාධේ. සල්ලි කපන්න එපා. Okay, so deluxe computer cable එකක්. deluxe මොන cable එකද කියන්න දන්නේ නැහැ. කියලා තියෙන්නේ deluxe computer cable කියලා විතරයි. Let's open it. Let's open it and find out. Open කරලා package එක open කරලා නැහැ. අපි තමයි open කරන්නේ ඒක. HDMI එකක්ද? මේක male and මේක male end එක female end එක male female USB A cable එකක්. But it's deluxe. It's deluxe.
මෙහෙමයි මේ කේබල් එක I wouldn't say it's not useful. It will come At in some- handy at some point. දෙන්න ආයි එකටම දාමු හරි මම ඔය කේබල්ස් වල ගණන් හොඳට දන්නවා මොකද ඔය සිමිලර් කම්පැනි එකක මම කලින් වැඩ කරපු හින්දා ඕකක් ඩොලර්ස් වලින් ගත්තොත් 750කට අඩුයි කොස්ට් එක. So 50 cents yay ඒ වුණාට 50 cents වලට ගන්න බෑනේ කඩේ. So there's a bit of value there. ඒක දැනට මේ තියෙන හම්බෙච්ච හැම එකකින්ම අපිට හම්බෙච්ච පළවෙනි ප්‍රොඩක්ට් එක අපේ ඩේලි ලයිෆ් එකේ කවදා හරි කොතනක හරි මොන පොයින්ට් එක හරි Use පොඩි හරි යූස් එකක් තියෙන දෙයක්. Number 8 lucky 8 බලමු. මොකක්ද open කරන්නේ? This one. මේක again ලොකු බරක් නෑ. So then what? හැබැයි මොන හරි Flip flops. ටිකක් ඒ වගේ එකක් තමයි දැනෙන්නේ. මේකත් රිටර්න් වෙච්ච එකක්ද කොහෙද? Okay, no. It is bag එකක් වගේ බලමු. Okay. පොඩි bag එකක්. normal දවස නම් දාන්නේ man bags. පොඩි මෑන් බෑග් එකක් වගේ තමයි. හැබැයි අර මට දැක්කම මතක් වුණේ travel කරද්දි passport එක බඩ් එක දාගෙන යනවා වගේ. Again මොකක් හරි use එකක් use එකක් තියේ. යෝ අපිට නැතත් අපේ පවුලේ කාට හරි use එකක් තියේ. Okay, so yeah. It's a bag useful අනිවාර්යෙන් useful වෙයි ඒක නම්. Number 9 බලමු. වැඩි දැන් ඇත්තටම වැඩි නෑ. තව 4ක් තියෙන්නේ. Number 9 බලමු මොකද්ද කියලා. box එකක්. මේකෙත් again එම සද්ද දෙන එකක් නෙමෙයි. ලොකු බරකුත් නෑ බලමු. Okay, interesting. පොඩි jewelry box එකක් වගේ එකක් තියෙනවා. Let's hope it's jewelry. From China. It's better than the wig. Dinuka, would you like a මෙතන moissanite උහද silver ring එකක් පොඩි මම silverද කියලා දන්නේ නැහැ sterling silverද දන්නේ පොඩි cutouts පොඩි gems වගේද මන්ද තියෙන්නේ stones වගේනේ තියෙන්නේ Maybe. බලමු ඇත්තටම මේ information ටිකත් ඇහිලා තියෙන අල්ල බලමු මොකද්ද කියලා. It actually looks a bit premium. Got shiny foil cover එකක් තියෙනවා කොලේ. Since 1994. Oh. Okay. Synthetic moissanate. Moissanate. වැරදිට කියනවා. නමක් තියෙනවද මම පෙන්වන්න පුළුවන්ද ඔක? weight එක 3.10 grams. Colorless round. Faceted stone. දැන් මෙහෙම බලද්දි නම් නිකන් අර official certificate එකක් වගේ විදිහට තියෙනවා. ඇත්තද බොරුවට ඒ විදිහට හදපු එකක්ද කියන්නේ දන්නේ නැහැ. මේකත් Guangzhou China. China වලින් ආපු එකක්. terms and limitations. හරි warranty card එක වගේ තමයි ඒ තියෙන්නේ. මොකක්ද මේ කාඩ් එකේ තියෙන්නේ? කයි IC ball jewelry as women's armor. බලමු. පින්තූර වගේ තියෙනවා. Processing procedures. මොනවාරි cleaning cloth එකක්. Maintenance of jewelry. මේ maintain කරන හැටි ring එක. හැබැයි මෙහෙමයි අර කියන්න ඕන China වලින්වත් පොඩි pouch එකක් තියෙන ring එක දාලා තියෙන box එකේ ඇහිල්ලා තියෙන්නේ. අර කිව්වා වගේ warranty card එකක් වගේ තියෙනවා. කොච්චර worth කියලා දන්නේ නැහැ. අපි ඇත්තටම බලමු. Okay, last 3 බලමු. මේක ගමු. මේකෙත් මුකුත් එළියේ නැහැ. again සද්ද මුකුත් නැහැ. ඒක නම් ටිකක් බරයි. එල්ල බලමු. okay මේක කියන car ABC intelligence interconnection කියලා. පොඩ බලන්න මේ අර වගේම barcode එකක් තියෙනද? Made in China obviously. made in China. අර වගේ barcode එකක් නැහැ. මොකක්ද කියලා එළියෙන් කියන්නත් අමාරුයි. බලමු මේ brand එක දන්න කෙනෙක් නම් දන්නවා ඇති but I don't know.
අර ඉස්සෙල්ලා තිබ්බා වගේම එකක්. අර මං ඉස්සෙල්ලත් එළියටම පෙන්නුවේ ඒකත් දැන් කන්ඩිෂන් එක හොඳයි. ඒකත් වාහනේට දාන්න කියලා තමයි තියෙන්නේ. යට ඒ විදිහටම කේබල්ස් කොහෙද තියෙනවා අරකෙත් කේබල්ස් තිබ්බේ. මම ඊළඟට කියන්න යන දේට පොඩි කන්ටෙක්ස්ට් එකක් දෙන්න. ටෙලිනි වැඩ කරන කම්පැනි එක මේ ඔටෝමෝටිව් කම්පැනි එකක්. මේ කට්ටිය එහෙම ඉන්ෆර්මේෂන් දැනගෙන දන්නේ නැහැ. මෙතන තියෙන බඩුවලේ majority එකක් එහෙම ඔටෝමෝටිව් related products. ඔව් ඒ වුණාට මගේ ඔටෝමෝටිව් knowledge එක ගැන ඔයගලන්ට තේරෙනවා ඇති. not much. අයකත් wireless same manual එක. wireless CarPlay මේක connection. මම හිතන්නේ wireless CarPlay unit එක. touch to and N-tune system. ඒ වුණාට screen එකක් නැහැ display screen එක. ස්ක්‍රීන් එකක් නෙවෙයි existing screen එකට Right. integrate කරන එකක් මේක. what's really funny is completely different packaging වලට ආවට same user manual එක. It's the same thing. ඉස්සල්ලා එකේ තිබ්බ එකමයි. අතර ඔයාලට තේරෙනවා China වලින් එන products ගොඩක් එකම factory එකකින් එන්නේ. එකම ගොඩක් අයට ability එක තියෙනවා අරගෙන මේ white label කරන්න. හරි number 10 if I'm not mistaken. මේ දෙක size එකෙන් පෙට්ටිය ලොකු මිඩ යන දෙක එකේ මේක බලමු. පොඩි සද්දයක් එනවා ටිකක් බරයි. උසයි බලමු. මොන පැත්තෙන්ද අරින්නේ මේක? Okay. ඒක ගලෙවට පස්සේ තව තියෙනවා. Okay. This හරියටම කියන්න මොකද්ද කියලා බෑ. But it shelving or is it a stand for like a monitor maybe? ඒක නම් මොකක් හරි හදන එකක්. tool kit එකක් තියෙනවා. මේක නිකන් අර මේ අර fake wood තියෙන්නේ ඒ වගේ එකක්. Okay. ස්ටීල් ම නෙමෙයි. මං හිතුවේ ස්ටීල් කියලා බලද්දි ලම් බලමු දැන් එක සීල් කරලා තියෙනවා. මේ shower storage system එකක් වගේ. ඒක මොකුත් විස්තරයක් නැහැ බලමු. මේ ටේප් පොඩ්ඩයි හැමතැනම මැදලා. Okay so hooks වගේ තියෙනවා. මේක කිසිම manual එකක් නැහැ. හැදුවට පස්සේ තමයි බලා ගන්න වෙන්නේ මොකද්ද කියලා. ඒ හදන්නත් instructions නැහැ හිතෙන විදිහටම තමයි හදන්න වෙන්නේ. Google එකේ ඒවා දාලා බලනවා මේ මොකද්ද මේ කියලා. ඕක කල්පනා කරන ගමන් මම නම් කල්පනා කරන්නේ $100 100කින් තව කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ෆයිනල් පැකේජ් එක දිනුක මන් දිහා නිකන් බලාගෙන ඉන්නවා මේක හොද වුණ නැත්නම් I'm in trouble. මේක මම හිතන්නේ සයිස් එකෙන් ටිකක් ලොකු එකක්. ටිකක් දුරට බරයි. පොඩි පොඩි සද්ද එනවා. හැරලම් බලමු. Do we have here? මේක නම් අරින්න නැතුව නිකන් tools වගේ might be useful. I might need some help. first floor එක මේ තියෙන socket set එක මේක ඉන්ඩිකේට් කරලා තියෙන පැත්තට අනිත් පැත්තට කරාම තමයි ඒක ඕපන් වෙන්නේ. මේක arrow එක තියෙන්නේ මේ පැත්තට පොයින්ට් කරලා. මට ඒක හරියන්නේ මේ පැත්තට කරාම තමයි ඕපන් වෙන්නේ. socket set එකක්. ඒක නම් useful වෙයි. socket set කීයක් තියෙනවද කිද්ද? It's a new one. Okay. So we have a socket set. ඒක තව තියෙනවා බඩු. එකක් නෙමෙයි. right. ඒක මේ මිනිස්සු ඒක ඇඩ්‍රස් එකක් තියෙනවා මම ඒක පෙන්වන්නේ නැහැ. right sorry. ඒක පෙන්වන්නේ නැහැ කොහොමද දිනුක ඒකම බලන්න ආවා. ඒක පෙන්වන්නේ නැහැ මම හිතන්නේ මේක අර හෙල්ලෙනවට ෆිල් කරන්නේ ආපු ඔරිජිනල් පාසල් එක දාලා කොහොද වහල් තියෙන්නේ. okay මේ තියෙන paper. I have a feeling ඒ විදිහම socket set හතරක්ද කොහෙද ඇල්ල බලමු. නෑ ඒක එච්චරම බර නෑ so it might not be. okay අර rule එකට නම් මේ පැත්තට කරාම ඇරෙන්න ඕනේ. නෑ ඒකේ නැහැ. ඒක මේ පැත්තට. more sockets හැබැයි sockets නැහැ ඒකේ.
ඒකේ සොකට්ස් අඩුයි 4ක් තියෙනවා. What a rip-off. right next one. ඒක නම් හිස්ත කොහෙද ඒකේ බර දැනෙන්නෙම නෑ. මේ පැත්තද. ඒ oops ඒක එකක් තියෙනවා. අසෙට් දෙකක් වගේ හදාගන්න පුළුවන් ඒ. තව එකක් තියෙනවා. ඒක නම් ෆුල් එකක්ද කොහෙද? ඒක තව ෆුල් එකක් තියෙනවා. මේ සොකට් සෙට් එකක් ඕනේ කවුරු හරි ඉන්නනම් ප්ලීස් මෙසේජ් එකක් දාන්න. මේ ටික හොඳයි තියාගෙන ඊළඟට ගල් ගන්න. දැන් අතරම අපි දෙන්නම මේ පොඩ්ඩක් සෑඩ් වෙලා ඉන්නේ. අපිට කියන්න වචන නැහැ lost for words. අපිට විනාඩි 5ක් විතර දෙන්න. We'll gather some thoughts and feedback session එකකට අපි එන්න. දිනුකගේ වෙනසක් පේනවද? ලස්සනයි නේ. Beautiful. දැන් විනාඩි 5ක් විතර අපි ගත්තා. වතුර ටිකක් බිව්ව මූණ හොද ගත්තා. ඔළුව පොඩ්ඩක් බිත්තියේ ගහගත්ත දෙපාරක් විතර. දැන් ඕකේ. මෙහෙමයි. ඉතින් දැන් මේ ආපු ටික ඕගලම දකින්න නැති අපි මොනවද කියලා දන්නේ නැහැ. by chance by luck තමයි එන්නේ. unfortunately අපිට ආපු ටික මෙහෙමයි. use එකක් ගන්න පුළුවන් දේවල් එකක් හෝ දෙකක් තියෙනවා. but did we need it? Not really. Is it going to be useful? Probably not. Was it worth it? Basically now we have someone else's rubbish problem to deal with. Yeah. තිලිනී සාමාන්‍යයෙන් always glass half full type of person කෙනෙක්. මට නම් suspicion කීපයක් තියෙනවා. almost මේ box එකේ තිබෙ almost හැම දෙයක්ම ඇවිල්ලා තියෙන්නේ එකම රටේ එකම තැනකින් මේ China වල Guangzhou වලින්. ඉතින් packaging type හරිම similar. also මේ return PO box එකත් එකම PO box එකක් තියෙන්නේ මේ එක සබර්බ් එකක එක රිටර්න් මේ එකම රිටර්න් ඇඩ්‍රස් එකක් එකම සබර්බ් එකක් ප්ලස් මේ සෙන්ඩර්ගේ නම එකමයි AU රිටර්න් තව මොකක් හරි අකුරු තුනක් AU රිටර්න් කියන එක හැම වෙලාවෙම දෙනවා එක්කෝ AU රිටර්න් කියන එකට කලින් අකුරු තුනක් තව අකුරු තුනක් තියෙනවා නැත්නම් AU රිටර්න් එකට පස්සේ තව අකුරු තුනක් තියෙනවා. ඉතින් ඒක මට හරියම සස්පිෂියස්. මොකද මේ හැමදේම similar quality knock off type products brands ලොකු brand එකක් brand අර steering wheel එක අරන්නේ අනික හැමදේම නිකන් white label branding වගේ. still steering wheel එකත් ඇවිල්ලා තියෙන්නේ Guangzhou China වලින්. so හැබැයි අඩුම ගන්න කියන්නේ හොඳ quality ටිකක් මම දන්නේ අපි තාම බැලුවේ නැහැ. හරියටම quality ද කියලා ටිකක් sturdy දෙයකට වගේ තිබුණේ ඒක විතරයි. ඉතින් මට නම් මේක හිතෙන්නේ අර නිකන් ඉස්සර විශ් එකේ විශ් කියලා වෙබ්සයිට් එක තිබ්බ ඔයාලට මතක නැහැ. ඔයාලා එච්චර ඕල්ඩ් නම් ඔයාලට මතක ඇති විශ් කියලා තිබ්බා ලංකාවේ මම හිතන්නේ දරස් එතකොට Alibaba Temu very similar platforms මේ ඒ වගේ ෆ්‍රී දෙන දේවල් තිබ්බා මතකද ඔයාලට මතකද? තිබ්බනේ ඒ වගේ මට නිකන් හිතුණා එහෙම නිකන් එන රැන්ඩම් කලෙක්ෂන් එකක් බොක්ස් එකකට දාලා මිස්ට්‍රි එලිමන්ට් එකකට දාලා හොඳ මාකටිං කැම්පේන් එකකින් නෑ මේක මේ දැන් ඔස්ට්‍රේලියන් හෙල්ත් වෙබ්සයිට් එක මම හිතන්නේ මොකද වෙන්නේ මේ දැන් මේවා දැන් කිව්වාගේ චයිනා වලින් එන්නේ චයිනා වලට ආයි රිටර්න් කරන දැන් ඔස්ට්‍රේලියාවට උනා චයිනා වලට රිටර්න් කරන ආයි ප්ලේන් එකක් දාලා එන කොස්ට් එකට වැඩිය ඕක මං හිතන්නේ ස්ටොක් එකකට ඔය buy කියන කට්ටිය ගන්නවා මොකක් හරි ගානක් දීලා they purchase the return parcels ඒකල දැන් ලක් එක නෝ හේ අහුවෙනේව පෙට්ටි වලට දාලා තමයි එවන්නේ මම හිතන්නේ එහෙමයි වැඩේ වෙන්නේ මගේ ගෙස් එක එතකොට ඉතින් අර ලක් එලමන්ට් එක ගොඩක් හිටියට එනවා මේගොල්ලන් ඉතින් නිකන් ප්‍රයිස් කළා $100 වලට විකුණනවා ලොට් ගණන් පෙට්ටි. The question is should we do it again or not? No, the first question is was it worth $100 today? I can $100ක් worth නෑ අදට හම්බ වෙච්ච ටික නැහැ. Will we do it again? Maybe. ඒක ගැම්බල් එකක් ඇත්තටම. also $100කට ගොඩක් දේවල් කරන්න පුළුවන් තාමත් මං කියන්නේ බඩු ගොඩක් ගන්න පුළුවන් කියලා දැන් $100කට ගොඩක් shopping නම් කරන්න බෑ නෑ ඒ උනට එළියට ගිහින් හොඳ මීල් එකක් කාලා එන්න පුළුවන් ගානක් හතර දෙනෙකුට ගිහිලා කාලා ඩ්‍රින්ක් එකකුත් බීලා එන්න පුළුවන් තරමක ගානක් I don't know අපි දැන් මේ තියෙන ෂොක් එකකින් දුකින් recover වෙලා maybe ආයේ මේ වගේ මෝඩ වැඩක් කරන්න ඉඩ දෙනවා හැබැයි who knows but මේ බඩු
මොනවා හරි කාට හරි ඕන නම් මේ ෆස්ට් ලයික් කමෙන්ට් කරන්න අපි බට්ටි ගෙවන්න. විග් එක දෙන්නේ නැහැ. විග් එක දිනුකගේ.